ඉතින් ඔයාලා දන්නවා ChatGPT එකෙන් එන ඉමේජ් ජෙනරේෂන් Gemini එකට වඩා සෑහෙන quality වගේම වෙනස්ම විදියට තමයි හදලා දෙන්නේ. ඒ වගේම සෑහෙන attractive විදියට තමයි ChatGPT එකෙන් අපිට image generate කරලා දෙන්නේ. මේ වෙනකොට ඉතින් අපි Gemini එකේ pro version එක දාගත්තත් ඒ තරම් quality එකක් ChatGPT එකේ තියෙන quality එකම ගන්න බෑ. ඉතින් ඒ නිසා අපි දන්නවා මෙන්න මේ විදියට Gemini එකේ නම් සිංහල ටෙක්ස්ට් එකක් අපිට දුන්නට පස්සේ සිංහල ටෙක්ස්ට් එකේ ඒ විදියටම ඉමේජ් එකට දාලා දුන්නත් ඒ කියන්නේ thumbnail create කරනකොට ඔයා මොන හරි post එකක් FB එකේ post එකක් Instagram එකේ post එකක් create කරනකොට සිංහල ටෙක්ස්ට් එකට සෑහෙන වටින tool එකක් විදියට තමයි Gemini එකේ pro version එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ඔයාලට free පාවිච්චි කරන්න පුළුවන් Gemini එකේ app එකේ තියෙනවා pro version එක. ඉතින් ChatGPT එක ගියාට පස්සේ ChatGPT එකේ මොකද වෙන්නේ? සිංහල ටෙක්ස්ට් දුන්නට හරියට එන්නේ නැහැ. හරියට මෙන්න මේ වගේ. ඔයාලට පේනවා ඊශ්‍රායලයේ සියලුම job vacancy ගැන මෙන්න මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ ChatGPT එකෙන් ගත්තු image generate එකක්. එතකොට මම මේ විදිහට සිංහල ටෙක්ස්ට් එක දුන්නාට පස්සේ ChatGPT එකෙන් දුන්නේ මට මේ විදිහට. මෙතන මේ එන්න ඕන ඊශ්‍රායල් වල සියලුම job vacancy ගැන විස්තරය මෙන්න. වෙබ් එක ඕපන් වුණ වෙලේ ඉක්මනින් මේවට ඇප්ලයි කරන්න. ඒ ටික නම් හරියට ඇවිත් තියෙනවා. නමුත් ඊශ්‍රායල් කියන එක හරියට ඇවිත් නැහැ. vacancy කියන එක ඇවිත් නැහැ. ඒ වගේම වැඩි විස්තර සඳහා කියනකට සාන කියලා තමයි ඇවිත් තියෙන්නේ. ඒ වගේම apply link එක description එකේ කියන එකට එයක් කියලා තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඔයාලා හිතනවද මෙන්න මේ ඉමේජ් එක මම Gemini එකට දීලා Gemini එකෙන් ගත්තේ මෙන්න මේක හරියටම ඊශ්‍රායලයේ සියලුම job vacancy ගැන විස්තරය මෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවද බලන්න වෙබ් එක ඕපන් වුණ වෙලේ ඉක්මනින් මේවට apply කරන්න වැඩි විස්තර සඳහා apply link එක description එකේ මේ විදියට හරියටම සිංහල text එක create කරලා ගත්තේ මම Gemini එකෙන්. ඉතින් ඔයාලා මේක කරන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ChatGPT එකෙන් හොඳ quality image එකක් generate කරගන්න. ඒකේ සිංහල text වැරදියට ඇවිල්ලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඒව නිවැරදි කරගන්න Gemini එකට ගිහිල්ලා. ඉතින් ඔයාලට මේව edit කර කර ඉන්න ඕනේ නැහැ. දැන් ගොඩක් කට්ටිය කරන්නේ මේ විදිහට ChatGPT එකෙන් හදාගන්න image එකේ අඩුපාඩු තියෙනවා නම් මොනවා හරි Canva එකක් Photoshop එකක් පාවිච්චි කරලා සිංහල ටෙක්ස්ට් එක කරෙක්ට් කරන්න එක. ඉතින් හැබැයි අපිට දැන් මෙතනදී Gemini එකට ගියාට පස්සේ මෙන්න මේ විදියට පුළුවන් අපිට මේක සිංහලෙන්ම කියලා මේ හදාගන්න. දැන් බලන්න මම Gemini එකට කියලා ඉවර වෙලා මේ ඊශ්‍රායල් සියලුම job vacancy වලට හදපු එක ඇත්තටම quality එකක් නැහැ. මේකේ ලොකුවට විස්තරයක් නැහැ. ඔයාලට පේනවා උඩින් තියෙන එක. ඊට පස්සේ මම පහළට ගියාට පස්සේ ඔයාලට පේනවා මම දුන්නා මේකේ සිංහල ටෙක්ස්ට් කරෙක්ට් කරලා මට රීජනරේට් කරලා එවන්න කිව්වම එයා එවපු පළවෙනි එකේ vacancy කියලා තමයි තියෙන්නේ vacancy වලට. එතකොට Gemini එකෙන් පළවෙනිට ආපු එක නිවැරදිව ආවෙත් නැහැ. ඊට පස්සේ description එකක් කියන එක වෙනස් වෙලත් නැහැ. ඊට පස්සේ Gemini මෙතන vacancy නෙමෙයි vacancy කියලා එන්න ඕන. ඒ වගේම වැඩි විස්තරය සහ apply link එක description එකේ මේක වැඩි විස්තර සඳහා apply link එක description එකේ කියලා correct කරලා එවන්න නැවතත් කියලා මම කිව්වා. එහෙම කිව්වට පස්සේ බලන්න Gemini එකෙන් හරියටම අංග සම්පූර්ණව සිංහල ටෙක්ස්ට් එක හරියටම හදලා දුන්නා. ඉතින් මෙන්න මේක අපිට ChatGPT එකෙන් කරගන්න බැරිද? ඒ කියන්නේ ChatGPT එකෙන් ওই විදිහට ටෙක්ස්ට් එක සිංහල ටෙක්ස්ට් එක වරද්දලා එව්වත් අපිට බැරිද ChatGPT එකට කියලා මෙතන මේ සිංහල ටෙක්ස්ට් එක වැරදි මේක නිවැරදි කරලා එවන්න කියලා කියන්න. එහෙම කිව්වත් ChatGPT ට හැකියාවක් නැහැ සිංහල ටෙක්ස්ට් එක නිවැරදි කරන්න. ඒ නිසා තමයි මම ChatGPT එකෙන් හදපු මේ thumbnail එක Gemini එකට දීලා Gemini Pro version එක හරි Gemini Flash version එක හරි වාට දාලා ඉවර වෙලා මෙතන මම දැන් දාලා තියෙන Gemini Flash version එක. ඉතින් ඕනම version එකක් දාලා මේ විදිහට create කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මෙන්න මේ අප්ඩේට් එක වලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේක මම හොයාගත්ත දෙයක් YouTube එකේ වෙන තැන්වල මම හිතන්නේ මේක වීඩියෝ දාලා තියෙනවා කියලා. ඉතින් කොහොමද මේ අලුත් අයිඩියා එක ඔයාලට දුන්නු? පහලින් කමෙන්ට් එකක් දාගන්න ඔයාලට වටනවා කියලා හිතනවා නම්. එහෙනම්
YouTube වීඩියෝස් ඔයාලා මගේ දිගටම නරඹනවා නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද මම වටිනා වීඩියෝස් හැමදාම දිනපතා දාන්න හැමතිස්සෙම උත්සාහ කරනවා. ඉතින් අලුත් අප්ඩේට් එකක් ආවට පස්සේ Facebook, Instagram, TikTok ඕනම app එකක අලුත් අප්ඩේට් එකක් ආවම මම මගේ channel එකේ දානවා. ඔයාලට පුළුවන් ඒ වගේම YouTube tutorial හැම දෙයක්ම වගේ ඉගෙන ගන්න. අපේ YouTube channel එක ඇතුළට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලා නොදන්න දේවල් තියෙනවා නම් WhatsApp වල වුණත් හැම දෙයකින්ම ඉගෙන ගන්න. ඉතින් එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. හරි එහෙනම් තවත් වීඩියෝකින් හමු වෙනතුරු ඔයාලට ජය ප්‍රාර්ථනා කරනවා.